Summary of the day. තුන කතානායක නිල නිවස. 4 අගවෙනසුළු නිල නිවස. මේ හතරම මේ රටේ උපලේඛනගත නිල නිවාස හතරෙන් එකක්. දැන් ඒක පාවිච්චි කරන්න දීලා තියෙන ඔබතුමාට. ඒක කාටවත් දෙන්න විදියක් නැහැ. ඔබතුමාට තීන්දුවක් ගන්නත් විදියක් නැහැ. ඒක කාටවත් දෙනවයි කියලා. හරි. ඉතින් මේ ඒක නෑ. හරි. ඉතින් මම කියන්න කැමතියි ඔබතුමාගේ අපි ගෞරවයෙන් ඉල්ලනවා. ඒක හිතන්න එපා. දැන් ඔබතුමා මේ පාවිච්චි කරන්නේ නැතුව හිටියානේ අර BMW එක දැන් පාවිච්චි කරනවනේ. හොඳයිනේ. මෙච්චර කාලෙ කලින් කැබ් එකේ ගියා. මම දන්නේ පැලවත්තෙන් ඕඩර්ස් ආවද කියලා. ඔබතුමාගේ ඒ ගෞරවය තියන්න කරු කතානායක. අපි ආදරයට මේ කියන්නේ. වෙන එකට නෙමෙයි. කතානායක නිල නිවස කියන්නේ ඔබතුමාගේ ඒක කවුරු ප්‍රශ්න මොකද්ද ප්‍රශ්න ගන්නදී? ඔබතුමා සාධාරණව වැඩ කරන කෙනෙක්. ඒ නිසා ඔබතුමා බය වෙන්න නැතුව ඒක පාවිච්චි කරන්න කියන ඉල්ලීමත් මම කරනවා. අපිට බොහෝ වෙලාවට මෙතන එන චෝදනාව අපි පැලවත්තේ ඉඳගෙන තීන්දුව తీරන ගන්න කියලා. මම හිතන්නේ ඒක ගැන අපි කවුරුවත් ඒක හංගන්න උත්සාහ කරන්නේ. පැලවත්තේ තියෙන්නේ අපේ පක්ෂ කාර්යාලය. අපි හමු වෙන තැන. අපේ සංවාද සාකච්ඡා කරන තැන. අපේ ප්‍රතිපත්ති අපේ දේශපාලනය සාකච්ඡා වෙන තැන. ඉතින් එතන මොකද්ද තියෙන වැරැද්ද? අපි මේ ස්ථාවරත්වය, මේ සාමූහිකත්වය, මේ අපේ දේශපාලන දැක්ම නිර්මාණය වෙන්නේ පැලවත්තේ තමයි. මොකක්ද ඒකේ තියෙන ප්‍රශ්නේ? මොකක්ද ඒකේ තියෙන වැරැද්ද? ඒකෙන් අපි අදහස් කරන්නේ නැහැනේ අපිට පක්ෂයයි ආණ්ඩුවයි රජයයි අතර වෙනස තේරෙන්නේ නැහැ කියලා. නමුත් ආණ්ඩුවකට පත් වෙන්නේ යම් දේශපාලන පක්ෂයක් නම් ඒ දේශපාලන පක්ෂය යම් ස්ථාවරත්වයක තියෙන්න ඕනේ. ඒ දේශපාලන පක්ෂයේ ස්ථාවරත්වය මත තමයි ආණ්ඩුවේ ස්ථාවරත්වය තීරණය වෙන්නේ. එතකොට මේ දේශපාලන ස්ථාවරත්වය පවත්වාගෙන යාමට ඒ පක්ෂය රැකෙන්න ඕනේ. ඒ පක්ෂය රැකෙන්න අපේ ව්‍යාපාරය රැකගන්න අපි නෙවෙයි නම් මැදිහත් වෙන්නේ කවුද? ඒ ව්‍යාපාරය එහෙම ශක්ති වෙන්නේ නැත්නම් ආණ්ඩුවක් කොහොමද ශක්තිමත් වෙන්නේ? ආණ්ඩුවක් ශක්තිමත් වීම තුලින් නෙවෙයිද තීන්දුව తీරන ස්ථාවරව ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මොකක්ද ඒකේ තියෙන වැරැද්ද? මොකක්ද ඒක පිළිබඳ තියෙන බිය මොකක්ද? බහුපක්ෂ ක්‍රමයක් තුල පක්ෂ ක්‍රමයක් රැකෙන එකේ වැරැද්ද මොකක්ද? එතකොට පක්ෂ නැති අයට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. You have another 2 minutes. Thank you. පක්ෂ විනයක් පක්ෂ ක්‍රමයක් ගැන අදහසක් ඒක පිළිබඳ අදහසක් නැති අයට පැලවත් තර්ජනයක් වෙන්න පුළුවන්. ඒක අපි තේරුම් ගන්න පුළුවන්. නමුත් ගරු කතානායකතුමනි පක්ෂ සංස්කෘතියක් සහ පක්ෂ විනයක් තුල ආණ්ඩුවක් කරන අපිට පැලවත්තේ අපි කරන සාකච්ඡා ගැන අපිට කිසිම ඒක සංගවල කරන්න කිසිම දෙයක් නැහැ. මොකෝ අපි අපේ සාමූහිකත්වය අපිට වැදගත්. අපේ දේශපාලන ස්ථාවරත්වය අපිට වැදගත්. ඒ දේශපාලනය තුල තියෙන අදිෂ්ඨානය රැක ගැනීම අපිට වැදගත්. ඒකට තියෙන නායකත්වය රැක ගන්න එකත්, ඒ නායකත්වය නඩත්තු කරන එකත්, ඒ නායකත්වයට අවශ්‍ය ඒ සහයෝගය දෙන එකත් අපිට වැදගත්. මොකෝ අපි මෙතන ඉන්න කාටවත් පුද්ගලික අරමුණු නැහැ. රැක ගන්න පුද්ගලික මොකක්වත් න්‍යාය පත්‍රයක් නැහැ. අපි සියලු දෙනා මෙතනට ඇවිල්ලා ඉන්නේ. අපි සියලු දෙනා මේ ස්ථානයට ඇවිල්ලා තියෙන ඒ ගමන තුල ඒ දේශපාලන අරමුණ වෙනුවෙන් මේ රට දියුණු කරන්නත් මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නත් ඒ ගත්ත ස්ථාවරය රැකගනිමින් තමයි අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒක රැක ගැනීමේ ප්‍රධාන කාරණයක් තමයි පැලවත්ත තුල අපි හදාගත්තේ සාමූහික හැඟීම සහ ඒ විශ්වාසය. ඒකිනෙකා පිළිබඳව අපි හදාගත්තේ විශ්වාසයත් ස්ථාවරත්වයත් තුල තමයි අපිට බය නැතුව තීරණ ගන්න පුළුවන් වෙන්නේ. අපිට එකිනෙකා වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් වෙන්නේ. අපිට ඒ සාමූහික දේශපාලනය වෙනුවෙන් සටන් කරන්න ශක්තිය ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒක හරහා කියන එකත් මම හිතන්නේ අපි සියලු දෙනාම දන්නවා. ඒ නිසා තමයි මේ බොහෝ වෙලාවට මම අවසන් කරනවා ගරු කතානායකතුමනි විපක්ෂය අපිට මේ අර හැමදාම එල්ල කරන මේ සරල
විවේචනවලින් එහාට ගිහිල්ලා යම් දේශපාලන තර්කයක් එක්ක දේශපාලන බරක් එක්ක විවේචන ඉදිරිපත් කරනවා නම් මීට වඩා මම හිතන්නේ අපිට මේ පාර්ලිමේන්තුව තුල අපි මේ වැය කරන කාලයත් මීට වඩා සාර්ථකව ප්‍රයෝජනවත් විදියට පවත්වාගෙන යන්න පුළුවන් කියන අදහස ඉදිරිපත් කරමින් අද මේ සාකච්ඡා වෙන්නේ අපේ ආණ්ඩුවේ ඒ ස්ථාවරත්වය සහ නායකත්වයට වැදගත්ම මූලස්ථානවල වියදම ඒවා අපි පවත්වාගෙන යන විදියත් එවැයි මුදල් කල්පනාකරණය කරන විදියත් එවැයි ස්වාධීනත්වය අපි රැකගන්න විදිය තුලිනුත් අපේ ආණ්ඩුවේ අන්තර්ගතය අපිට ඉතාමත්ම පැහැදිලි වෙනවා. ඊළඟට විශේෂයෙන්ම මම කියන්න කැමති ජනාධිපතිතුමාගේ වියදම් සම්බන්ධව මේ පාර්ලිමේන්තුවේ ඇති වෙනකල් අපි කතා කරලා තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම ජනතා විමුක්ති පෙරමුණ වැඩියෙන්ම කතා කරපු ශීර්ෂය තමයි ජනාධිපතිගේ වියදම්. මම දැක්ක මේ දැන් අදත් ඊයේත් දවස ගානේ දානවා 5000 කොළ කණ්ඩද කියලා 5000 කොළ මැල්ලුම් හදලා කණ්ඩද කියලා. දැන් බලපුවාම අපි ගත්තොත් 1978 89 ජයා ජයවර්ධන මැතිතුමා ඉන්න කාලේ බිලියනයයි සාමාන්‍යයෙන් වියදම ගියේ. ඊළඟ 1989 93 ආර් ප්‍රේමදාස මහත්තයා 1.2 බිලියන් මිලියන 1200යි. ඊළඟට 94 2005 වෙනකොට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය එනකොට බිලියන 2.4ක මේක මේ මුදල වැඩි වුණා ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂයේ. ඊළඟට 2015 මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ මේක 5.7ට ගියා බිලියන. මේක මේ යුද්ධයත් එක්ක ආපු තත්ත්වයන් එක්කත් විවිධ කාරණාත් එක්ක අපි දන්නා වැඩි වියදම් තිබුණයි කියලා. 2015 2019 මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කාලේ ආපහු මේක අඩු වෙනවා බිලියන 4යි 6ත් අතර. එතකොට ඊළඟට 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කාලේ මේක බිලියන 5යි 6යි අතර තත්ත්වයකටපත් වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලේ 2023 25 බිලියන 4 දක්වා වැඩි වෙනවා. දැන් මෙහෙම වැඩි වෙලා අඩු වෙලා ආපු එක තමුන්නාන්සලගේ ජනාධිපතිතුමා තමයි කිව්වේ මේවා රුපියල් 5000 කොල කණ්ඩද එක විනාඩියකට මෙච්චර යනවා දවසකට මෙච්චර යනවා කොහොමද මේවා වියදම් කරන්නේ මේ විදියට මේ රටේ නාස්ති කරන්න මොකටද එක ජනාධිපති තනතුරක් හදාගන්නේ ඒ ජනාධිපති තනතුරෙන් මේ රටේ ජනතාවගේ මුදල් මංකොල්ල කරනවා කාබාසිනියා කරනවා කියලා එහෙම බැනපු ජනාධිපතිතුමා 2026 තමුන්නාන්සලාගේ බිලියන 12ක් වෙන් කරගෙන තියෙනවා ලංකා ඉතිහාසයේ වැඩිම මුදල ජනාධිපති වැය ශීර්ෂය. දැන් ඕක තමුන්නාන්සලා ගත්තේ ওই විදියට. අපි ওই විදියට නෙමෙයි ඕක ගත්තේ. දැන් තමුන්නාන්සලා ඔකට උත්තරයක් දෙයි. මම උත්තරෙත් දැන් කියන්නම්. මොකද හේතුව ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය යටතේ ඒ මුදල් වෙන් කරනකොට අපි ඉස්සරත් කිව්වා මේ එක එක ජනාධිපතිවරු තමන්ගේ ව්‍යාපෘති යම් ප්‍රමාණයක් දාගෙන තියෙනවා. ඒක කරන්න ඕනේ. මොකද හේතුව සමහර ඒවා ජනාධිපතිතුමා යටතේ තිබෙන ආයතන සමහරවිට ජනාධිපති ව්‍යාපෘති වෙනම තියෙන්න පුළුවන්. දැන් ප්‍රජාශක්ති ව්‍යාපාරය තමුන්නාන්සලා ජනාධිපතිතුමාට දාගෙන මුදල් දාගෙන තිබෙනවා. ඒකේ හැම පිටින්ම තනිකර දේශපාලන ව්‍යාපෘතියක්. ඒකේ තමුන්නාන්සලා හදන හැම ග්‍රාම සේවා කොට්ටාසයකටම හදන ඒ සමිතිය හදන්නේ තමුන්නාන්සලාගේ මේ පෝස්ටර් ගහපු මිනිස්සුව තමයි සභාපති කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ විදියට හදාගෙන බිලියන 12ක් දැන් තමුන්නාන්සලා මේකට දාලා තියෙනවා. දැන් තමුන්නාන්සලා කියපු විදියට ඉතිහාසය අවුරුදු ගාණක් මේ රටේ. ඒ කියපු විදියට කිව්වොත් ජනාධිපතිතුමාට එක මිනිත්තුවකට වියදම් වෙනවා රුපියල් 21000ක්. ඒ කියන්නේ 5000 කොළ 4ක් ජනාධිපතිතුමාගේම වචන වලින් කිව්වොත් 5000 කොළ 4ක් ජනාධිපතිතුමා එක මිනිත්තුවක් ඇතුළත ඉවර කරනවා. දැන් එහෙම කියන්න පුළුවන් අපිට. හැබැයි අපි ওই විවේචනය කරන්නේ නැහැ. මොකද හේතුව එතුමාටත් නෑ මං කිව්වේ ඔබතුමාලා කියන එක මම මේ කියන්නේ. ඔබතුමාලා එහෙමනේ මේ රටේ මිනිස්සුන්ට කිව්වේ. මේ රටේ මිනිස්සුන්ට වෛරය ඇති කරේ මේ රටේ මිනිස්සුන්ට මේ ජනාධිපති කියන්නේ මෙහෙම එකක් මේක මෙහෙම තියාගෙන යන්න බෑ වැරදි මෙහෙම යන්න බෑයි කියලා. හැබැයි මම කියනවා රටේ ජනාධිපති කියන්නේ එහෙම නෑ හරි. නමුත් මම කියන්නේ තමුන්නාන්සලා මේ රටේ මිනිස්සුන්ව වෛරය ඇති කරලා ක්‍රෝධය ඇති කරලා ජනාධිපති කියන්නේ රටේ සල්ලි කාබාසිනියා කරන මිනිහෙක් මේ මිනිහා මෙතන තියාගන්න ඕනේ නැයි කියලා මේවා කියලා දැන් අද මිනිත්තුවකට රුපියල් 21000ක් විනාශ කරන ජනාධිපතිතුමා. දැන් ඒකට මොකද කියන්නේ? ඒ නිසා මම කියන්න කැමතියි කරුණා කරලා මේ විවේචනය තමුන්නාන්සලා කරපුවා දැන් අද තමුන්නාන්සලාගේ ඔළුව උඩටම කැරකිලා තියෙන්නේ. මොකද හේතුව මේ කරපු ව්‍යාපාරය තුල තමුන්නාන්සලා හදපු එකම තමුන්නාන්සලාගේ ඔළුව උඩට කඩා වැටලා තියෙනවා. ආරම්භයේදීම එක කාරණයක් ගරු දයාසිරි මන්ත්‍රීතුමා මතු කරා
ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂ සම්බන්ධයෙන් මේ අවස්ථාවේ නියෝජ්‍ය කතානායක තුමනි පැහැදිලි කරන්න අවශ්‍යයි 24 රනිල් වික්‍රමසිංහ මහත්මයා වෙනුවෙන් රුපියල් බිලියන 40ක ප්‍රතිපාදනයක් වෙන් කරලා තිබුණා. සත්‍ය වීදම බිලියන 25යි. හැබැයි 25 අපේ ගරු ජනාධිපතිතුමාගේ වැය මිලියන 9000යි නැත්තම් බිලියන 9යි බිලියන 9න් බිලියන 5ක් ක්ලීන් ශ්‍රී ලංකා පර්යේෂණ සඳහා බිලියන 1යි මේ විදියට තමා 9 හැදිලා තියෙන්නේ 26ට 11.3ක් තියෙනවා ඒ 11.3න් බිලියන 6.5ක් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනටත් 1.2ක් පර්යේෂණ සම්වර්ධන සඳහාත් වෙන් කරලා තියෙනවා වැටුප් සඳහා ඉතිරි මුදල් මෙහෙම තමා වෙන් කරලා තියෙන්නේ. දැන් ඒ වගේම මම කියන්න කැමතියි දැන් බලන්න මං හිතුවා දැන් රම්බන්න මහත්තයාගේ පුතා කියලානේ කිව්වේ එතුමා ජනාධිපතිපත් වෙනකොට අපි හිතුවා මේ පාර්ලිමේන්තුවට එනකොට වුණත් සාමාන්‍යයෙන් මං හිතුවේ නෑ මේ දැන් කවදක්වත් නැතුව කෑම කන දැනත් ඉන්නවා 15ක් විතර සිකියුරිටි එකේ. මොකටද මේ අපේ මේ අනුරසානායක මහත්තයා මේ අපේ මේ අපිත් එක්ක මේ එකට කාලා බීලා එකට හිටමු කෙනෙක්. එහෙම ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ. එතුමාව මේ කවුරුත් මරන්න හදන්නේ නෑනේ. හැබැයි අගමැතිතුමියගේ පිටිපස්සෙත් එනවා 10ක් 12 පාර්ලිමේන්තුව ඇතුලේ. මොකටද ඇයි ඒක වෙනස් කරන්නකෝ. අවශ්‍ය නැහැනේ. ඔය කෙනෙක් ඕන නම් දෙන්නෙක් මල්ලක් කරන් යන්න නැත්තම් පොට්ටි කරන් යන්න පණිවිඩ ටික දෙන්න එක්කෙනෙක් දෙන්න තියාගන්න. මේ පාර්ලිමේන්තුව ඇතුලේ කෑම කන කාමරයවට දෙපැත්ත ඉන්නවා 15 20. මේ කමිටු රූම් වලට ගියාම 15 20. තමුන්නාන්සලා කිව්වේ එහෙම නෙමෙයිනේ. තමුන්නාන්සලා කිව්වේ මේ ජනාධිපති කියලා වෙනම තනතුරක් තියෙන්න ඕනේ නැහැ. අගමැති කියලා වෙනම එකක් ඕනේ නැහැ. ඒ අපි වගේ සාමාන්‍ය මිනිස්සු මොකද්ද අද වෙලා තියෙන්නේ? අද තමුන්නා අද පාරක යනකොට සමහර මං ඊයේ එදා මං අයවැයට එනකොට වාහන 23කට වැඩි ආවා ජනාධිපතිතුමාගේ පිටිපස්සෙන් වාහන. මං දන්නේ නැහැ එතුමාගේ පිටිපස්සේ ආපු වාහනද කියලා ඔක්කොම මොකුත් චෙක් කරේ නැහැ කතානායකතුමා. කඩාගෙන බිඳගෙන ආවා මගේ වාහනේ මට දාගන්න හම්බුන්නේ නැහැ ඇතුළට. මගේ වාහනේ ඇතුළට දාගන්න හම්බුන්නේ නැහැ. වාහන පෙලක් ආව එකක්වත් චෙක් කරේ නැහැ කරු කතානායකතුමා. චෙක් කරලා බලන්න ඕන. මම මේ අවංකව කියන්නේ. හරි. එතකොට අද පාරවල යනවා වාහන එක තැන් වල මෝටර් බයික්ස් තියලා තියෙනවා 10 12. සමහර තැන් වල තියලා තියෙනවා ජීප්ස්. අගමැතිතුම එනකොට තව ජීප් එකක් ටක් ගාලා ඇවිල්ලා අරගෙන යන්න. අපි කියන්නේ මේව හොරෙන් කරන්න එපා. තමුන්නාන්සලා කරන්න මේක. තමුන්නාන්ස රටේ ජනාධිපති අගමැති ආරක්ෂා කරගන්න ඕනේ. සභානායක ආරක්ෂා කරන්න ඕනේ. ඇමතිවරු ආරක්ෂා කරන්න ඕනේ. තමුන්නාන්සලා තමයි මේ රටේ මිනිස්සුන්ගේ ඔලු කාලා විනාශ කරලා මේ මිනිහෙක් මෙහෙම ගියාම මෙහෙමයි වෙන්නේ කියලා හදලා ඒ හදපු එක අද තමුන්නාන්සලාගේ ඔලුව වලට කඩා වැටලා තිබෙනවා. ගරු ජනාධිපතිතුමා වාහන 24ක් භාවිතා කරමින් මාර්ගයේ ගියයි කියලා. දයාසිරි මන්ත්‍රීතුමාට තවත් විනාඩි 5-10ක් පාරේ හිටියා නම් වාහන 24ක් නෙමෙයි වාහන 200-300ක් ගණන් කරගන්න හැකියාව තියෙනවා. මොකද ගරු නියෝජ්‍ය කතානායකතුමනි අනුර දිසානායක ගරු ජනාධිපතිතුමා ඉතා සීමිත වාහන ප්‍රමාණයක් ඔහු කියපු සංඛ්‍යාවෙන් 4න් එකකට අඩු වාහන සංඛ්‍යාවක් තමයි භාවිතා කරන්නේ. ඒ හින්දා ඒක වැරදි ප්‍රකාශයක්, සාවද්‍ය ප්‍රකාශයක්. මම දැන් ඊළඟට එන්න කැමති අනික් කාරණේ. දැන් මේ රටේ ශේෂාධිකරණය සම්බන්ධව ගත්තන් පස්සේ දැන් පෞද්ගලික කාලයක් වගේ මේ රටේ අපිට තිබුණා නඩුකර පිළිබඳව කරු කතානායකතුමා සාමාන්‍යයෙන් අපේ මහජන නඩුකර ලංකාවේ අරගෙන යනවා ශේෂාධිකරණය. දැන් එදා අර අපේ ජනාධිපතිතුමා ඇවිල්ලා ස්තුති කරයින් පස්සේ දැන් තව ඒක අධිකරණයට බලපෑමක් විදිහට අපි දකින්නේ මොකද හේතුව මේ මහජන නඩුකර ආපුවම අද දැන් මේ රටේ මිනිස්සු අරගෙන යන්නේ නැහැ නඩු. ශේෂාධිකරණයට අරන් යන්න බයයි. මොකද අරන් ගියාම අල්ල විසි කරනවා මේවා. මොකද හේතුව මානව හිමිකම් සම්බන්ධව මේ ප්‍රශ්න අරන් යන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි. වෙන කාටවත් අපිට අරන් යන්න තැනක් නැහැ. එතකොට අපි එතෙන්ට අරන් ගියාම ඒ අහන්නේවත් නැතුව ඒක අල්ල විසි කරන තැනකට දැන් තල්ලුලා තියෙනවා. අද බලන්න අරගෙන ලයිස්තුව පෞගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ මානව හිමිකම් සම්බන්ධව නඩු කොච්චර බාර අරන් තියනවද කොච්චර තීන්දුව දීලා තියනවද කියලා. තීන්දුව දීලා තියෙන පිළිවෙල අරගෙන බලන්න. මේවා විශාල ප්‍රමාණයක් අද පැත්තකට විසි කරන තැනකට තල්ලුලා තියෙන්නේ. ඉතින් කොහොමද අපි නීතිය පිළිබඳව නැත්තම් යුක්තිය පිළිබඳව බලාපොරොත්තු වෙන්නේ? ඊළඟට අනික් කාරණේ තමයි විනිශ්චයකාරවරු 20 දෙනෙකුට වැඩිය මේ වෙනකොට ඉවත් කරලා තිබෙනවා නැත්තම් බලහත්කාරකමෙන් ඔවුන්ට ලියලා තියෙනවා මේ අධිකරණ සේවා කොමිසම සභාවට ගෙනල්ලා ඔවුන්ට ඉවත් වෙන්න කියලා. සමහර අය ඇඬු කඳුලින් අත්සන ලියන්නේ ලිපිය ලියන්නේ. මොකද්ද කියන්නේ? වහාම ඉල්ලාස් වෙන්න නැත්තම් අපි ශේෂාධිකරණයෙන් වෙනම නියෝගයක් යවනවා. නැත්තම් ඔයාලට ප්‍රැක්ටිස් කරන්න දෙන්නේ නැහැ අනාගතේ. මේ විදියට මං කියන්න කැමතියි අපි දන්නවා
බෞඩි අල්ටරම් පාටින් අපි හැම වෙලේම කල්පනා කරන්නේ මේ සියල්ලම සම්බන්ධව මේ සම්බන්ධව අපි කල්පනා කරන්නේ ඒ අයටත් සාධාරණයක් ඉස්ස වෙන්න දෙන්න ඕනේ. මොකද හේතුව ඒ විනිශ්චයකාරවරුන්ට කරු කතානායකතුමා යන්න තැනක් නැහැ. මොකද හේතුව ඒ අයගේ කියන්න ගරු අධිකරණ තපර විසයි. අධිකරණ සේවා කොමිස් සභාවට මෙතැනට ඇවිල්ලා ඔබතුමාට උත්තර දෙන්න බෑ. හරිද? අධිකරණ සේවා කොමිස් සභාවට හෝ චීෆ් ජස්ටිස්ට මෙතැනට ඇවිල්ලා උත්තර දෙන්න බෑ. හරිද? ඒ වගේම ඔවුන් කිසි අවස්ථාවක පරීක්ෂණයක් නොකර කිසි කෙනෙක් ඉවත් කළත් නැහැ. 20 දෙනෙක් අයින් කරලා තිබෙන සියල්ලම පරීක්ෂණ කළා. ඒවා පලි ගැනීම නෙමෙයි. මේක සූරසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එන්නේ. ඉතින් ඔබ කරන ප්‍රකාශය අධිකරණයේ කොමිසමේ ස්වාධීනත්වයට බාධා කිරීමක්. ඔවුන් නිවැරදි ලෙස වැඩ කටයුතු කරනවා. මේ 20 දෙනාම අයින් කරේ වර්තමානයේ ආපු පැමිණි වලට නෙමෙයි. මෙච්චර කාලයක් පැමිණි තිබිලා කවුරුත් විමර්ශනය කළේ නැහැ. ඒක නිසා කිසිකට බල කළා කරනවා කියන එක ඔබ මේ රටේ අග්‍ර විනිශ්චයකාරවරයාට කරපු බරපතල අපහාසයක් හැටියටයි මම දකින්නේ ගරු මන්ත්‍රීතුමනි. ගරු මන්ත්‍රීතුමනි. ඒක එතුමාගේ මතය මේක මගේ මතය. හරි? මම කියන්නේ මේ 20 දෙනා ඉවත් කිරීම සම්බන්ධව කරපු පරීක්ෂණය අපිට කියන්න. කරපු ඒ කමිටුව කවුද? ඒ ඉවත් කරපු 20 දෙනා කවුද? ඒ අයට ගිනිච්ච වැඩපිළිවෙල කරුණා කරලා පාර්ලිමේන්තුවට තමුන්නාස් ඉදිරිපත් කරන්න. අපි පිළිගන්නවා. මොකද හේතුව අපිට මේ විනිශ්චයකාරවරු කතා කරලා කියන්නේ අපිට අඬගාලා කිව්වයි කියලා ඉල්ලාස් වෙන්න කියලා. ලියුමලිය දැන් ඉල්ලාස් වෙන්න කිව්වයි කියලා. ඉතින් ඒක සම්බන්ධව සාධාරණයක් ක්‍රියාත්මක වෙනවා නම් ඒක කරුණා කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. අපි ඒක පිළිගන්නවා. ගරු සභානායකතුමනි. මට කියන්න ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි පොයින්ට් ඔෆ් ඕඩර් පොයින්ට් ඔෆ් ඕඩර් මම 83 එක කියවන්නම් විස්තර නියෝගය ජනාධිපතිවරයාගේ හෝ වැඩ බලන ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ විනිශ්චයකාරවරයන්ගේ හෝ යුක්තිය පසඳලීමේ නියුක්ත අන් තනත්තන්ගේ පෞද්ගලික පැවැත්ම පූර්ණ යෝජනාවකින් හැර මතු කරනු නොලැබිය යුත්තේ. යම් වැඩ කටයුතු වලදී අමාත්‍යවරයෙකු වෙත යොමු කරන ලබන ප්‍රශ්නයක් හෝ වෙනත් යම් විෂයක් සම්බන්ධ ඉදිරිපත් කරන ලබන යෝජනාවක් මත සිදු කරනු ලබන විවාදයකදී අදහස් ප්‍රකාශ කිරීම වලදී එවැනි යම් තැනැත්තෙකුගේ පැවැත්ම සම්බන්ධයෙන් සඳහන් කිරීම රීත්‍යානුකූල නොවන්නේ. මෙම ස්ථාර නියෝගයේ විනිශ්චයකාරයා යනුවෙන් ජනරජයේ ජනාධිපතිවරයා විසින් ස්වකීය අස්සන යටතේ අධිකාර පත්‍රයක් මගින් පත් කරනු ලබන අග්‍රවිනිශ්චයකාරවරයාද අභියාචනාධිකරණයේ සභාපතිවරයාද ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ වෙනස් සෑම විනිශ්චයකාරයෙක්ද අදහස් වේ. එසා මෙතන ස්ටෑන්ඩින් ඕඩර් එක හරි ක්ලියර්. අපිට බැහැ ගරු කතානායකතුමනි විශේෂ යෝජනාවකින් හැර මේ ඉහළ අධිකරණවල නිලධාරීන් ගැන සාකච්ඡා කරන්න. දෙක තමයි මම මෙතන මේ සභාවෙම දැන් මෙතන පෞද්ගලික කියලා කතාවක් තියෙන පෞද්ගලික පැවැත්ම කියලා ස්ටෑන්ඩින් ඕඩර්ස් වල මම මෙතන හැන්සාට් කරලා තියෙන 1958 SWRD බණ්ඩාරනායක මැතිතුමා ඉදිරිපත් කරපු කරුණකදී ඒ වෙලාවේ හිටපු කතානායකතුමා දීපු රූලින් එකක් තියෙනවා. ඒ රූලින් එකේ තිබෙනවා මම ඒක මෙතන හැන්සාට් කරලා දෙන්න මම අවශ්‍ය නම් දවල් වරුවේ ඉදිරිපත් කරන්නම්. ඒකේ තිබෙනවා ඒ අධිකරණ කටයුතු කරන ආයතන ගැන උනා අධිකරණය ගැන උනත් එහෙම කතා කරන්න බෑ කියලා. මොකද විනිශ්චයකාරවරයෙක් කියන නම නොකිය අපිට ඕන නම් පුළුවන් කියන්නේ මහා අධිකරණ අංක මේක කියලා. ඒ නිසා මම කරුණාවෙන් කියන්නේ මේක ස්ථාර නියෝග ප්‍රශ්නයක්. එතුමාගේ හෝ මගේ පෞද්ගලික කැමැත්තට අනුව කටයුතු කරන්න බෑ. ඒ නිසා මේක ඔබතුමාගේ අවධානය යොමු කරන්න. ගරු මන්ත්‍රීතුමා ස්ථාර නියෝග බොහොම පැහැදිලි මමත් කියවලා තියෙනවා. කිසිම තැනැත්තෙකුගේ පැවැත්ම සම්බන්ධයෙන් විශේෂයෙන්ම කරු අග්‍රවිනිශ්චයකාරතුමාගේ පැවැත්ම සම්බන්ධයෙන් හෝ පුද්ගලිකව අධිකරණ සේවා කුමෙන් සභාවේ ඉන්න විනිශ්චයකාරරුන්ගේ හෝ අනිකුත් අයගේ පැවැත්ම සම්බන්ධව මම කතා කරලා නැහැ. බොහොම පැහැදිලිව 83 එක මම අනුගමනය කරලා තියෙනවා. මම කියන්නේ වෙන එකක් නෙමෙයි සාධාරණ කාරණයක්. සෑම කෙනෙකුටම සාධාරණ නඩු විභාගයකට අයිතිවාසිකමක් තියෙන්න ඕන. හැම කෙනෙක්ම දැනගන්න ඕනේ තමන්ව ගෙදර අරින්නේ ඇයි කියලා. මේ රටේ විනිශ්චයකාරවරුන් තීන්දුව දුන්නාම මිනිසුන්ව හිරේ දානවා නම් ඒ තීන්දුව දෙන විනිශ්චයකාරවරු ගෙදර යනකොට ඒ මිනිස්සු දැනගන්න ඕනේ නැද්ද තමන් ගෙදර ඇරියේ ඇයි කියලා. සාධාරණ නැද්ද ඒක? ඒක මේ ස්වභාවික යුක්තියේ නීතියේ මූලධර්ම මේ මිනිසුන්ට අදාළ වෙන්නේ නැද්ද? එයා වෙන ජාතික කට්ටියක්ද? ඒ නිසා මම කියන්නේ මේක නිවැරදිව ක්‍රියාත්මක කරන්න. ඒ වගේම විශේෂයෙන්ම ඒ ක්‍රියාත්මක කරන ක්‍රියාවලිය පිළිබඳව පරීක්ෂණයක් කරලා දැන් වෙන ඉස්සර ඔය කතාව තිබුණේ නැහනේ. මේ කතාව ඇදිලා මේ මෑතකනේ. පෞගේ අවුරුදු 10 15 කවුරු හරි විනිශ්චයකාරයෙක් එළියට දැම්මයි කියලා ඕනනම් එක්කෙනෙක් දෙන්නෙක් ගැන කියන්නේ නැති. හැබැයි මේ විදියට මම කියන්නේ වැරදි කරන අය ඇති. වැරදි කරන අය කරුණාකරලා එයාට
යම් සාධාරණ විනිශ්චයක් දීලා අයින් කරන්න අපිට ප්‍රශ්නයක් නැහැ. අපි මේ කවුරුත් වෙනින් පෙනී හිටින්නේ නැහැ මෙතන. මම පුද්ගලයෙක් වෙනින් පෙනී හිටියෙත් නැහැ. කවුරු හරි වැරද්දක් කරයි කියලා පෙනී හිටියෙත් නැහැ. ඒකයි මම කිව්වේ. එතකොට ඒ වගේ විශේෂයෙන්ම මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා. හරි. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න කැමතියි මේ ක්‍රියාවලිය පිළිබඳව නිවැරදි ක්‍රියාමාර්ගයක් ගන්න කියන ඉල්ලීම කරනවා. මොකද හේතුව මේ හැම කෙනෙකුටම අනාගතේ මතක තියාගන්න. අද නෙමෙයි. මේ අග්‍රවිනිශ්චයකාරතුමා අද ඉන්න පුළුවන් යන්න පුළුවන්. තව විනිශ්චයකාරවරු එන්න පුළුවන් යන්න පුළුවන්. ආණ්ඩුව එනවා අපි දැකලා තියෙනවා මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා විනිශ්චයකාරවරු ගෙදර ඇරලා ඊළඟට ආපහු අනිත් ජනාධිපති ආපම කොයිද ඔයිට පෙක්කෙනෙක් කියලා ආයි පුටුවල ඉඳපු ඉතිහාසය දන්නවා. ඒ නිසා මතක තියාගන්න ඕනේ අපි හැම කෙනාම කොහේ හරි දැනක නීතියට යට වෙයි. අද අග්‍රවිනිශ්චයකාරතුමා වෙන්න පුළුවන්, විනිශ්චයකාර වෙන්න පුළුවන්, මම වෙන්න පුළුවන්, ඔබතුමා වෙන්න පුළුවන්. කොහේ හරි දැනක අපිට කොහේ හරි ඒ වැරද්ද හම්බෙන්න පුළුවන් වැරද්දට දනුව හම්බෙයි. ඒ නිසා කරුණාකරලා දැන් Taman ලොක්කෝ කියලා හිතේ තියාගෙන වැඩ කරන්න ලෑස්ති වෙනවා නම් ඒ ලොක්කෝකම ඒකෙන් බැස්සයින් පස්සෙත් ඊළඟට ඒක පිටිපස්සෙන් එනවා කියලා විතරක් මතක තියාගන්න. අර 2022 දාපු කමිෂන් වලින් දාපු පරීක්ෂණ ඇතුලේ 2022 අරගලයේ විසින් නිවාස හානි වෙච්ච മന്ത്രിවරුන් සහ මහජන නියෝජිතයින් සඳහා පහසුකම් දීපු කොමිසමක් දැම්මා. හැබැයි ජනාධිපති කමිෂන් 14ක් දාලා වාර්තා දාලා තිබුණා එක කොමිසමයි ඇක්ටිව් කොමිසම. ඒ කොමිසම විතරයි. ඒ කොමිසමේ වාර්තාව විතරයි ඇක්ටිව් වාර්තාව. ඇයි? ඒ තමන්ගේ වැඩ ටික විතරයි කරගෙන තියෙන්නේ. මාර වැඩේ කියන්නේ මේ කොමිෂන් වාර්තාව ඇතුලේ තිබුණා. අර වියත්පුර කියලා ගෙවල් 101ක් හදලා තිබ්බා. ගෙවල් 101ම කට්ටිය බෙදාගෙන තියෙනවා. සමහරු ගෙවල් වලට කුලිය ගෙවලත් නැහැ. සමහරු ගෙවල් වල යතුරු බාර දීලත් නැහැ. අවුරුද්දකට අරන් තිබ්බ ලයිට් බිල් වතුරු බිල් ගෙවලත් නැහැ. ඒ විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි මම මේක හොයාගෙන බලාගෙන යනකොට මට අහුවෙනවා අර ඊයේ පෙරේදා ඉන්න ගයක් නැහැ කියලා කිව්වනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාටත් වියත්පුර ගයක් තියෙනවා. මං කියන්නම් මේකේ ගෙවල් තියෙනවා ගෙවල් වල යතුරු බාර දීලත් නැහැ කුලියටගත් മന്ത്രിවරුන්ගේ නාම ලේඛනේ. ඒ කියන්නේ මෙතන තියෙනවා මේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් පත් කරන ලද නිවාස භාරකරුගේ ප්‍රකාශ අනුව පහත විස්තර සඳහන් මන්ත්‍රීවරුන් වෙත ලබා දී තිබූ නිවාසවල වෙනත් බාහිර පුද්ගලයන් පදිංචි වී සිටි බව අනාවරණය විය. මේ ඇමුණුමේ තියෙන විස්තරය. ගෙයල් අංකෙත් එක්කම තියෙනවා B1 ඇලයිරා 0711 B2 0.9 ඇලයිරා 0.5 අංකය ලබා දී නොමැත මහින්ද රාජපක්ෂ. පදිංචි වෙලා තියෙන බොරලැස්ගමුව හිටපු නගරාධිපති අරුණ ප්‍රියසාන්ත. B1 ඇලයිරා 0711 මේක පදිංචිලා තියෙන නාමල් රාජපක්ෂ නාමල් ලක්ෂ්මන් රාජපක්ෂ පදිංචිලා තියෙන රේණුක පෙරේරා. ඊට පස්සේ B1 ඇලයිරා 09 ඇලයිරා 12 පදිංචිලා තියෙන චන්දිම වීරක්කොඩි ඒ නිවාස කුලියට ලබාගත් මන්ත්‍රීයාගේ නම. පදිංචිලා තියෙන්නේ වෙනත් අයෙක් පදිංචිව සිටි. ඊළඟගේ B1 ඇලයිරා 8යි ඇලයිරා 8 සීතා ආරම්භපොළ ලේකම් පදිංචිව සිටි. B1 6යි ඇලයිරා 7 බන්දුල ගුණවර්ධන ලේකම් කැලුම් පදිංචිව සිටි. B1 ඇලයිරක් 9 ඇලයිරක් 10 රවින්ද්‍ර කුමාර් ලේකම් පදිංචිව සිටි. B1 B2 ඇලයිරක් 9යි ඇලයිරක් 1 නිමල් ලංසා බියගම් ප්‍රාදේශ සභාවේ සභාපති පදිංචි ඉන්න අය. B2 ඇලයිරක් 8 ඇලයිරක් 5 සහන් ජගත් කුමාර මහින්ද කහඳගම පදිංචි වෙන්නේ. B1 ඇලයිරක් 4 ඇලයිරක් 11 කුලවංශ ගාමිණී ලොකුගේ හිටපු කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා. වෙලාවක් නෑ මට මේ ටික ඉතුරු ටික කියන්න ගරු සභාපතිතුමනි මේ ගෙවල් 39ක් පිළිබඳව ගෙවල් 35ක් පිළිබඳව පරීක්ෂණ යනවා. මේ වියත්පුර නිවාස පිළිබඳව යන පරීක්ෂණයේදී මේ වියත්පුර නිවාස පිළිබඳ පරීක්ෂණ යනකොට මේ කොමිෂන් සභාව තීරණය කරලා තියෙනවා. මේ කොමිෂන් සභාව ලබාගත් තියෙනවා 28 දිනකට වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා දීලා තියෙනවා මිලියන 529ක්. එනිසා මේ නිවාස 529 ලබා දීම පිළිබඳව ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නිවාස ලබා දීම පිළිබඳ වාර්තාවක් ලබා දීලා තියෙනවා. මේකේ අවසාන තීරණය අරන් තියෙනවා. මේ නිවාස ලබා දීමට ගත්ත තීරණේ මේ අවසාන කොමිෂන් එකෙන් අපි නවත්තලා තියෙනවා.